ඕගොල්ලන්ට භාවනා කරනවා නම් ඕගොල්ලන්ට අත්දැකීම් ඇති සමහර අවස්ථාවල භාවනා කරගෙන යනකොට කිසිම අත්දැකීමක් සම්බන්ධ සිතුවිලි ගලන්නේ නැහැ. නමුත් මේ හොඳට සිහි කල්පනාවක් තියෙනවා. සමහර විට නිකන් උඩ පාවෙනවා වගේත් දැනෙනවා. එතකොට බිම අල්ලලත් බලන්න හිතෙනවා. ඇත්තටම පාවෙනවවද්ද කියලා. ඒ කියන්නේ අර බිම අල්ලලත් බලන්න හිතෙන්නේ ඕගොල්ලන්ට මේ පියවි සිහි කල්පනාවත් හොඳටම තියෙනවා. නින්දකට හිම වැටිලත් නෙමෙයි. අන්නේ මට්ටම ඇතුලේ කියවෙන්නේ ඕගොල්ලන්ගේ සිත විදර්ශනාවට ලෑස්ති කියන එක. ඒක කොයි වෙලේද කියලා අපි දන්නේ නැහැ. ඔය අවස්ථාව ලේසියෙන් උදා කරගන්න පුළුවන් අවස්ථාවක් කියන්නද? උදේම නැගිටලා නිකන් නිදිත් නැහැ. තවම ඒ කියන්නේ මේ හොඳට සිහියක් තියෙනවා. තවත් ටිකක් වෙලා ඇඳේ නිකන් හිටියනම් හොඳයි කියලාත් හිතෙනවා. ඔන්න ඔය වෙලාව තියෙනව නේද? ඔය වෙලාවේ හේම වාඩි වෙලා වතුර වීදුරුවක් බීලා නැත්තම් ආයෙත් නින්දට වැටෙන්න පුළුවන්. වතුර වීදුරුවක් බීලා ඔය වෙලාවේ භාවනා කරන්නකෝ. විනාඩි 15ක් 20ක් යනකොට සිතුවිලි මොකුත් හැසිරෙන්නේ නැහැ හිතේ. හොඳ අවස්ථාවක් ඒක. නිකන් සිතුවිලි ගලන්නෙත් නෑ, හිත ඉන්නත් පුළුවන් පැයක් විතර වුණත්. මොකුත් නෑ අත්දැකීමක්. ඔන්න ඔය වෙලාවේ ඕගොල්ලෝ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත්, නාම රූප වශයෙන් බැලුවොත් ඕගොල්ලෝ අවබෝධයේ කරාම එකතු වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්නේ තියෙනවා කරදරත් වැඩි කියලා. සමහර වෙලාවට ඔය හිත විදර්ශනාව පැත්තෙන් වැඩෙනකොට මාර පාක්ෂික බලය, ඒක මේ සාමාන්‍ය කෙනෙකුට නෑ, මාර පාක්ෂික බලය වැඩි. ඒ වෙලාවට යා අනිවාර්යෙන් ජීවිත පූජාවෙන්ම භාවනාව කරන්න ඕන. ජීවිතේ අතහැරලා වුණත් භාවනාවටම තැන දෙන්න ඕන. හේතුව ජීවිතේ අත්හැරියා කියලා ඕගොල්ලෝ මැරෙන්නේ නෑ. නමුත් පින්වත්නි, මාර පාක්ෂික බලවේගයේ ඔබ අත්හරින මට්ටමට ඕගොල්ලන්ගේ හිත තුල විදර්ශනාවට ප්‍රබල තැනක් හම්බ වෙන්න ඕන. නමුත් අවාසනාවකට ගොඩාක් දෙනෙක් එහෙම සමහර වෙලාවට ඔය භාවනා කරගෙන ගින් හොඳටම විදර්ශනාව වැඩෙනකොට අපි නොහිතන විදිහ අපහසුතා එනවා. සමහරට gederin උනත් එන්න පුළුවන් අභියෝගේ. කවදාවත් නැති විදිහට අපිට හිතේ තේරෙන්නේ නැහැ මෙහිම ප්‍රශ්න එනවද කියලා. සමහරට දැන් මට කියලා තියෙනවා ඔය භාවනා කරන අය මේ මෑත කාලෙත් කිව්වා එක මහත්තයෙක් හොඳට ධ්‍යාන 4 වෙනි ධ්‍යානෙටත් ගිහින් ඉන්නවා ස්වාමීන් වහන්සේ. විදර්ශනාව පැත්තට එනකොට මේ එකපාරම මගේ පපුවත් එක්ක මේ වම් අත රිදෙනවා. ඊට පස්සේ මේ යා විදේශ රටක ඉන්න කෙනෙක්. මම ඊට පස්සේ ඒකට කරන්න ඕන පුළුවන් ප්‍රතිකාර ඔක්කොම කළා. මාස 3ක් විතර ඔය MRI වගේ මේ කරන්න ඕන ඔක්කොම ප්‍රතිකාර ක්‍රම සහ බටහිර ලෝකයේ තියෙන ඔක්කොම කළා. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මාස 3ක් විතර ගියා. මේ ඔය ප්‍රතිකාර වලටම යොමු වෙනකොට ඉතින් යා බලනවනේ මොකද්ද දන්නේ මේ කියලා. ඉතින් ටිකක් සංවේදීනේ. මාස 2ක් විතර යනකොට ඒ ප්‍රශ්නේ නිකම්ම නැති වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනවා පළවෙනි ධ්‍යානෙවත් උපදින්නේ නැහැ. 4 වෙනි ධ්‍යානෙටත් ගිහින් හිටියා. දැන් පළවෙනි ධ්‍යානෙවත් උපදින්නේ නැහැ. අන්න ඔය විදියට මායයා සමහර හැම දානවා. ඒවට අහු වුණාම අපිට එතනින් එහාට ඉස්සරහට යන්න බෑ. එතකොට මෙතන අහලා තියෙනවා මේ මම මොනවද කරන්න ඕන? දැන් මොකක්වත් ප්‍රයෝජනයක් නැත්නම් අර විදර්ශනාවේ ප්‍රායෝගික ප්‍රතිඵලයක් දැන් මොකක්වත් දැනෙන්නේ නැත්නම් වහාම ගිහින් රුවන්වැලි සෑයට ගිහින් උදේම ජීවිතේ පූජා කරන්න මහ සෑයට පාදමහරිය නලල තියලා මහ සෑයේ ළඟ 4 කමඨාන් යටත් පිළිසින් පැය භාගේ හරි වඩන්න උදේ 5:00 ඉඳලා උදේ 5:00 විතර දවස් 3කින් විතර පස්සේ එහෙමත් නැත්නම් ගියපු දවසේම හරි කමක් නැහැ. දවස් 3කින් විතර පස්සේ කියන්නේ දවස් 3ක්වත් බඹසර රකින්න. බ්‍රහ්මචර්යා සීලය. මං කියන්නේ ගොඩාක් අය ඉන්නවා මාර්ගයේ යම් තාක් වැඩිලා දැන් කඩා වැටිලා. ඒවා සමහරට gedara ප්‍රශ්න වේසින් ඇවිල්ලා තියෙන්නේ. ලේලිගේ ප්‍රශ්න විදියට, අම්මගේ ප්‍රශ්න විදියට, එක්ක Tamanගේම කායික අරුබුදයක් විදියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න විසඳන්න ගියාට පස්සේ මාසයක් විතර දන්නේම නැතුව ගෙවිලා ගිහින් දැන් මොකක්වත් නැහැ. දැන් අර වඩනවා අරක ඉන්නේ නැහැ දැන්. අර කලින් වැඩිච්ච වැඩිම හිත තුල හටගන්නේ. එහෙම මට්ටමක් නම් තියෙන්නේ. එහෙම අය ගොඩක් ඉන්නවා. මේ ශාලාවෙත් එහෙම අය අනිවාර්යෙන් ඉන්න ඕන. කලින් වැඩුවා දැන් වැඩින්නේ නැහැ.
එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕන වඩන එක අත්හරින්න. අත්හැරලා ගිහින් රුවන්වැලි සෑයට යන්න. මහ සෑයට ගිහින් කරලා බලන්න අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වැඩෙනවා. ගිහින් උදේම 4 කමටහන් වඩන්න මහ සෑය ළඟ. වඩලා ජීවිතේ පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. පාදම හරිය නලල තියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. පාන්දරම එලකිරි වලින් එලකිරි ටිකක් හොයාගෙන පිරිසුදුව ඒක හොඳට පෙරලා අරගෙන පින්වත්නි කෙලෙස් සහිත කාටවත් ඉඳුල් කරන්න දෙන්නේ නැතුව ඒ එලකිරි වලින් කිරිහාර ලොකු පාත්‍රයක් හදලා පාන්දර 5මාරත් 6ත් අතර කාලේ මහසෑයට පූජා කරන්න ජීවමාන සංඥාවෙන් ලොකු පැන් පාත්‍රයක් පූජා කරන්න උණු පැන් පාත්‍රයකුත් පූජා කරන්න 5මාරත් 6ත් අතර. ඇයි එහෙම වෙලාවල් කියන්නේ කියලා එහෙම අහන්න එපා. මට මේ වෙලාව කියන්න වෙලාවක් නැහැ. එහෙම පූජා කරලා ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පහුවෙනිදා ඉඳලා ඕගොල්ලෝ හිතුවට වඩා හිත වැඩෙනවා. ඒ වගේම මෙතන ඉන්නවා භාවනා කරනවා ප්‍රතිඵල නැහැ. ඉතින් මේ අපි කියන ප්‍රතිඵල මොකක්වත් නැහැ. නමුත් එයා දක්ෂයි භාවනාව අතාරින්නෙත් නැහැ. ඒ මට්ටම නම් තියෙන්නේ ඒගොල්ලොත් මේක කරන්න. වෙලාවක් හදාගෙන ගිහින් මේ වැඩේ කරන්න. හැබැයි 5මාරත් 6ත් අතර කාලෙම කිරිහාර පූජා කරන්න ඕන. එල කිරි වලින්ම හදන්න ඕන. ඊට පස්සේ කිරිහාර ටික ඔක්කොම පූජා කරලා ඉවර වෙනකන් මැස්සෙකුටවත් ඉඳුල් කරන්න දෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ආසනයේට යනකන් මැස්සෙකුට වාජන ටික දැන් දානේ හදන වාජනේ තියෙන්නේ. ඒ ටිකත් බෑග් එකකට දාලා සීල් කරන්න. ඒකේ අදහස තමයි මේ අසහාය තුන් ලෝකයේටම මේ සුන්දර නිර්මල බුද්ධ වචනේ පැහැදිලි කරපු මම සරණ ගිය සරුවඥයන් වහන්සේට මේ පූජාව ජීවමාන සංඥාවෙන් පූජා කරනකම් කෙලෙස් සහිත එකම සත්වයක්වත් ඉඳුල් නොකරවා කියන අදහස ඇතුලේ තමයි මේක කරන්නේ. කරලා බලන්න. කරලා එදා ඒ සෑමලුවේදීම ඒකත් භාව 4 කමඨානුත් වඩලා එන්න එදාට වඩා පහුවෙනිදට වැඩෙන්නේ නැද්ද කියලා බලන්න. ඒක ඊටාම හොඳ විධික්‍රමයක්. ඒක කරලා බලන්න.